jobdaddy.lk සමග අද මම ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පාරිතෝෂිතයක් හිමි සේවකයෙක් මේ පාරිතෝෂිත මුදල ගන්න කලින් මිය ගියොත් මොකද වෙන්නේ? ඇත්තටම පාරිතෝෂිත පනතේ එවැනි අවස්ථාවක් ඇති වුණොත් එම මියගිය සේවකයා පාරිතෝෂිතයක් සඳහා හිමිකම් කියනවා නම් ඔහුගේ මිය යාමත් සමග ඔහුගේ සේවය අවසන් වීමක් සිදු වෙනවා. ඒ නිසා ඔහුට පාරිතෝෂිතයක් හිමි නම් එම මුදල ඔහුගේ උරුමකරුවන් වෙත ලබා ගන්න හැකියාව තියෙනවා. ඔව් ඇත්තටම මේ නෛතික උරුමකරුවෝ කියන්නේ කවුද? මේ පාරිතෝෂිතය ගන්න කලින් සේවකයා මිය ගියොත් එයාගේ බිරිඳ සහ දරුවා ඉන්නවා නම් ඔවුන් තමයි එයාගේ නෛතික උරුමකරුවා වෙන්නේ. ඒ බිරිඳ සහ දරුවන්ට පුළුවන් තමන්ගේ මියගිය ස්වාමිපුරුෂයාගේ නැත්නම් තමන්ගේ පියාට හිමි පාරිතෝෂිත මුදල සඳහා ආයතනයෙන් ඉල්ලීමක් කරන්න. එතකොට මේ ආයතනය බැඳෙනවා, නීතියෙන් බැඳෙනවා ඒගොල්ලන්ට ඒ අදාළ පාරිතෝෂිත මුදල ගෙවන්න. ඔව් ඒ වගේම සේවකයාට පාරිතෝෂිත මුදල ගෙවන්න කලින් ඒ සේවා යෝජකයා මිය ගියොත් මොකද වෙන්නේ? එතකොට කවුද මේ මුදල ගෙවන්නේ? කාටද මේ වගකීම යන්නේ? එකත් අපේ පාරිතෝෂිත පන්තියේ සඳහන් කරලා තියෙනවා. සේවා යෝජකයා මිය ගියොත් ඔහුගෙන් පසුවපත් වෙන නීත්‍යානුකූල උරුමකරු ඒ සඳහා වග කියන්න ඕන කියලා. ඒ අනුව සේවකයා මිය ගියා කියලා ඒ පාරිතෝෂිත ගෙවීමෙන් කෙනෙකුට ගැලවෙන්න හැකියාවක් නැහැ අපගේ නීතිය අනුව. මේ සම්බන්ධයෙන් ඔබට වැඩිදුර තොරතුරු දැනගන්න ඕන නම් හරි ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් හරි පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාලා තියන්න.